බෝරින් ලයිෆ් එක ඇතුලින් කරගන්න උයල විතරක් පුළුවන්ද? කැම හදලා විතරක් පුළුවන්ද? බෑ. ඒ හින්දා වීකෙන්ඩ් එකේ අපි හිතුවා පොඩි one day trip එකක් යන්න. අපි plan කරලා තියෙන්නේ පෙරදින මල්වත්ත බලලා ඊට පස්සේ wedding place එකක් තියෙනවා එතනට යන්න. ඉතින් මේ වගේ one day trip එකක් plan කරන්න එච්චර අමාරු නැහැ. ඒ වගේම cost එකත් වැඩි යන්නේ නැහැ. ගොඩක් plan කරන්න දෙයක් නැහැ. ඒ නිසා ඒකට booking දාන්න ඕනේ hotel වලට. උදේ ගියා හවස ආවා. ට්‍රිප් එකක් යනකොට ඉතින් හැමදේම පර්ෆෙක්ට් තිබ්බමත් ගතියක් නැහැනේ. ඉතින් වැස්ස අපිට පොඩි ෆන් එකක් දෙනවා. හින්දා අපි පොඩ්ඩක් විතර ලේට් වෙනවා. වැස්ස පාපු ගමන් යනවා. ඒක අපි දෙන්නා යන්නේ. ඉතින් අපි දෙන්න බයික් එකේ යන්නේ. ඒකට අපි ඔයගොල්ලන් තේරෙනවා ඇති දෙන්නේ කියනකොට ඉතින් ලොකු කොස්ට් එකක් යන්නේ නැහැ. අපි දෙන්න බයික් එකේ තමයි යන්නේ. ඒක ගොඩක් ලේසි. ඒ වගේම ෆන්. හරි ගයිස් අපි පිටත් වුණා ගෙදරින් දැන් අපි ගණේ මුල්ලේ ඉන්නේ. හරි එතකොට පේනවා නේද ලස්සනයි. පේනවද ඔයගලන්ට? රහේ වලාකුළුත් තියෙනවා. ඒ අතර මැද්දේ අවුව වෙట్లా තියෙනවා අර මැද්දේ කන්දට. මීදුමෙන් වැහිලා හරිම ලස්සන view එකක් තියෙන ගොඩක් අය නවත්තගෙන ඉන්නවා මෙතන බලන්න හින්දා. one day trip එකක් මෙච්චර අපිට fun විදියට organize කරගන්න හම්බෙයි කියලා හිතා ගන්න බෑ නේද? හරිම ලස්සනයි මේ වේව් එක. ඔයගොල්ලෝ ඇවිල්ලාම බලන්න එහෙනම්. බලන්න මේදුම බයික් එකේ යන ඉතින් අපිට මේ එක්ස්පීරියන්ස් එක නම් හොඳටම ගන්න පුළුවන් කරලා තියෙන්නේ. පෙරදිනේ මල්වත්තට එනකොට මාස් දාගෙන ඉන්නේ සේෆ්ටි ෆර්ස්ට් මේ කාලේ ඉතින් අපි travel කරනවා තමයි. ඒනට සේෆ්ටි එකට උදාහරණ දෙන්න ඕනේ. අපිට තියෙනවා අත හොදන්න තරමට කෙතෙන් අත හොදගෙන එතකොට අනිත් කටියත් එක්ක දුරස්ත බව විදියට තමයි මේ ට්‍රිප් එක යන්නේ. සප්පරේට්ක් අත හොදන්න ගන්න මේගොල්ලෝ මේ ප්‍රශ්න හින්දා. හරි දැන් අපි යන්නේ අපේ ටිකට් එක ගන්න. බලමු අපි කී ටිකට් එකක්ද තියෙන්නේ කියලා. ටිකට් දෙන්න. බලමු අපි ටිකට් එක.
100යි. මම දෙකක් ගත්තා. මම යන්නේ. හරි මේ තමයි අපේ ටිකට් එක. ඔන්න එහෙනම් අපි ඇතුළට යනවා. මෙතනින් එහාට. හරි. දැන් අපි ගාඩන් එකට ඇතුල් වෙලා තියෙන්නේ. දැන් මෙතනින් පස්සේ ගාඩන් එකේ සුද්ධත්වය ඕගොල්ලෝ විඳ ගන්න. හරි? එහෙනම් ඔන්න මෙන්න chance එක. ඕගොල්ලන්ට මේ වගේ වාහනයක් වුණත් ගන්න පුළුවන් පාර්ක් එක බලන්න යන්න. එනකොට අපි එක්සයිස් එකට එක පයින් යන්. තවත් ඉන්ටරෙස්ටිං සීනරි එකක් බලන්න තමයි අපි මේ යන්නේ. මෙතනට ඔයගොල්ලෝ අනිවාර්යෙන් එන්න ඕනේ. කැම් වලට මේ අපිට ඇස් දෙකට පේන ලස්සන ගන්න බැහැනේ. ඉන්නේ බලන්න. මම ඔයගොල්ලන්ට මේ පෙන්නන්නේ මේ සුන්දරත්වය. මේක ඇවිල්ලා ඇස් දෙකෙන් බලන්න ඕනේ. එමෙ අතව වීඩියෝ එකෙන් බැලුවා කියලා අපිට මේ විව් එක හරියටම බලන්න බැහැ. බලන්නකෝ. ලස්සනයි. මේගොල්ලෝ මේක මේන්ටේන් කරනවා ගොඩක් මහන්සි වෙලා. ඉතින් අපි මේක ආරක්ෂා කරගන්නත් ඕනේ. බලන්නකෝ. කොච්චර මහන්සි වෙනවද කියලා මේවා මේ විදිහට තියාගන්න. මේ බලන්න. මේක මේ මට්ටමට ගේන්න මෙතන ගොඩක් අය මහන්සි වෙනවා. ඔයගොල්ලන්ට මේ ලස්සන පෙන්වන්න. හරි. මම පොඩ්ඩක් මාස්ක් එක ගලව ගත්තා කතා කරන්න ඕනේ හින්දා. බලන්න දැන් මේගොල්ලෝ මේක පොඩි කූඩාරමක් විදිහට හදලා ඒක පොළ වලින් වහින විදිහට. ඒ කියන්නේ දැල් යන පොළ වලින් වැහෙන විදිහට මේක හදලා තියෙන්නේ. මේකට ඔයගොල්ලෝ මහන්සිලා තියෙන්නේ. මේක දවසින් එකකින් කරන්න බෑ. කාලයක් තිස්සේ මහන්සි වෙන්න ඕනේ. මේන්ටේන් කරන්න ඕනේ. ඒ හැමදේම කරලා තමයි ඒගොල්ලෝ හදලා තියෙන්නේ. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේ ස්වභාව ධර්මයේ තියෙන ගස්වලින් මේගොල්ලෝ මිනිස්සුන්ගේ ක්‍රියේෂන් එකත් එකතු කරලා මේ වගේ නිර්මාණය කරලා තියෙනවා. අපි යමු. හරිම ලස්සනයි ඔයගොල්ලන්ට. ලස්සන වීව් එකක් අමුතු හෙවණක් එක්ක බලන්න. විවිධාකාර ගස් තියෙනවා. ඒගොල්ලෝ ගොඩක් මහන්සි වෙලා තියෙනවා. දවසෙන් දෙකකින් කරන්න බැරි වැඩක් මේක. හරිම ලස්සනයි. ඇවිත් බලන්න. මොකද මේ කැම් එකකට අල්ලන්න බෑ මේ ලස්සන සීනරි එක. ඇස්වලින් දකින්න මේ ලස්සන බලන්න එන්න ඕනේ. මේක තමයි හැපනින් එක කියන්නේ. වීකෙන්ඩ් එක හැපනින් කරගන්නවා කියන්නේ මේ විදිහට. අපිට මේක බලන්න වැඩි කොස්ට් එකක් නොගියට මේක මේන්ටේන් කරන්න ලොකු කොස්ට් එකක් යනවා. හරි. දැන් එහෙනම් අපි බ්‍රෙක්ෆාස්ට් ගමු නේද? දැන් ටයිම් එක ගොඩක් පහු වෙලා. හරි. චූටි මල් වැස්සක් වැටෙනවා ගණන් ගන්නකො මොකද අපි වැස්සට අනිත් දෙවියන් හින්දා අපිට කොහොමද වැස්ස හම් වෙනවා අපි දෙන්නට. බලන්නකො මේ ලස්සන මේ ඔක්කොම තියෙන්නේ මල් නෙමෙයි ගස් පොළවල පාට මේක ලස්සන හදලා තියෙන්නේ. ගොඩක් මහන්සිලා තියෙන දෙයක්. හරි. මෙතන තියෙන තවත් ස්පෙෂල් අයිටම් එකක්. ඒ තමයි උඩවැඩියා මැදුර ඕකිඩ් හවුස්.
ඕකේඩ් වල එක එක හැඩතල තියෙන්නේ. හරිම වෙනස්. එක එක ටිකක් සම්පූර්ණ වෙනස්. මේකේ කලර්ස් බලන්න. ගොඩාක් ලස්සනයි. හරිම ලස්සනයි නේද? ඕකේඩ්. ඇත්තට මේක ගොඩාක් මහන්සි වෙනවා මේවා මේන්ටේන් කරන්න. අපි ඇවිල්ලා රුපියල් 100ක් වගේ පොඩි ගානකට මේගොල්ලෝ මේ ලොකු මහන්සියක් කරලා ධර්ම ලස්සන බලනවා නේද? මේ හැම ඔයගොල්ලන්ට මේ හැම පේන හැම පැලයක්ම එකින් එකකට වෙනස්.
ප්‍රදේශයක්. අක්කර ගානක් ලොකු ප්‍රදේශයක් ඉන්න මේ වගේ වාහනයකුත් එන්න ලෑස්ති කරලා තියෙනවා. එතකොට අපිට ඉතින් ඉක්මනට වෙහෙස මහන්සියක් නැතුව හෙට්ටුවක් නැතුව මේ වටපිටාව බලන්න පුළුවන්. මේක එක සයිස් වලින් තියෙනවා වාහන. පොඩි කට්ටියක් නම් පොඩි වාහනයක්, ටිකක් වැඩි පිරිසක් නම් මේ වගේ වාහනයක් පාවිච්චි කරන්න පුළුවන්. නිර්මාණයකට මිනිසුන් නිර්මාණ එකතු කරලා හදපු එකක්. පාලන කියලා බලමු එක්ස්පීරියන්ස් එක ටිකක් ත්‍රාසජනකයි බලමු ඉස්සරහින් අඩි කීයද දන්නේ නැහැ පොඩි තමයි තියෙන්නේ හරි පේරාදෙණිය ගාඩන් එකේ අපේ ගමන නම් දැන් ඉවර වෙන්න යන්නේ. දැන් අපි යන්නේ බේදින් ප්ලේස් එකක් හොයන්න බලමු මේ වැස්ස කාලේ එහෙම තැනක් හම්බෙයිද කියලා. අපි එහෙනම් ඉවර කරමු පේරාදෙණිය පාක් එකේ ගමන. ඔයාලා මගේ channel එක subscribe කරලා bell icon එක click කරොත් ඔයාලට පුළුවන් live එක happening කරගන්න අලුත්ම වීඩියෝ ඒ වෙලාවෙම බලන්න.